ඒ සුබදායි ආරංචි අරගෙන තමයි ඔන්න අපි ආවේ. ඔහු යුරෝපීය රාජ්‍යයක් වන ග්‍රීසියේ රැකියා වීසා ලබාගෙන බෑද්දුම් ශිල්පියෙකු ලෙස දැන් ඔන්න ග්‍රීසියට යන්න බලාගෙන තමයි ඉන්නේ. මොකද හිතෙන්නේ දැන් මේ තව දින ගණනකින් යන්න තියෙන ගමන ගැන? මට හිතෙන්නේ ඉතින් මේක ලොකු වාසනාවක් මේ අවස්ථාව ලැබීම. ඉතින් අංගාරා ආයතනය කිව්වම අංගාරා විදේශ රැකියා ආයතනය කියලා කිව්වම තමයි විදේශ රැකියා කියපු ගමන් අපිට මතක් වෙන බ්‍රෑන්ඩ් එකක් තමයි අංගාරා කියලා කියන්නේ. අංගාරා ආයතනය සාමාන්‍යයෙන් අපි එතනට ගිහිල්ලා ඒ මහත්තුත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරනකොට ඒගොල්ලෝ අපි අතාරින්නේ නැහැ. ඒගොල්ලෝ හුඟක් වෙලාවට අපේ පස්සෙන් ඉඳගෙන අපිට යායුතු මාර්ගය ගැන හොඳ කියන්නේ අත්දැකීමක් එක්කම පැහැදිලි කිරීමක් එක්කම උදව් කරනවා. මේ මාර්ගය යන්න මෙහෙම ගිහලා මෙහෙම කරන්න පුළුවන් කියලා. අංගාරත් එක්ක කතා කරනකොට අංගාරගේ මට කිව්වා ග්‍රීසියේ වේකන්සි තියෙනවා කියලා. ඊට පස්සේ මම කියනවා බලමු තියෙන්නේ මොකක්ද කියලා අපි ඇප්ලයි කරමු කියලා තමයි මේ ලසන්තත් එක්ක කතා කරලා ඉවරලා වැඩ ටික පටන් ගත්තේ. යම් කිසි සමාගමක් හෝ ආයතනයක් සමග වෙන්න ඇතිනේ ඔබ සම්බන්ධ වෙනවා ඇත්තේ. දැන් මේ අවස්ථාව ඔබේ නැත්තම් මේ ආයතනයත් එක්ක සම්මුඛ පරීක්ෂණ අවස්ථාව. මේක කොහොමද මේක එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා පැහැදිලි කරන්න කොහොමද මේ සම්මුඛ පරීක්ෂණයට ඔබ යොමු වෙන්නේ? දැන් ඒ හරියටම සුමාන 3ක් මාසයක් අතර කාලයකදී බාර දීලා සීලම් වැඩ ටික කරගෙන එන්න පුළුවන්. අතන ඉන්ටර්විව් එකයි අතන ඉන්ටර්විව් එකක් නෑ අතන තියෙන ඩොකියුමන්ට්ස් බාර දෙන්න VSF එකට. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය හිමිව ඔන්න දැන් වීසා එකත් ඇප්රූව් වුණා. ඒ දවස මතකයිද කොහොමද දැනෙච්ච දේ කොහොමද ඒක ඔබ ඉරින්දට එහෙම කියන්නේ? හරියටම කිව්වොත් එහෙම ඕක මගේ අතර හම්බුනේ හරියටම මගේ උපන්දිනේට. මගේ බර්ත්ඩේ එකට තමයි හරියටම හම්බුනේ. මමත් ලොකු සල්ලියක් අත බෙදාගෙන නෙමෙයි ඉතින් මේකට නෙවෙන්නේ. මට අංගාරා ආයතනයෙන් මට ඒ බැංක් ලෝන් එකට යන්න ඕන කරන ඩොකියුමන්ට්ස් ඒකම හදලා දුන්නා. විශේෂම කෙනෙක් කියන්නේ මට ලසන්ත තමයි ඉතින් මතක් කරන්න තියෙන්නේ. ඒ වගේම කාර්ය මණ්ඩලයේ මොකක් උදව් කරනවා. හැමෝම එක්කෙනා වගේම ඒ කියන්නේ අපි ගියොත් වැඩකට ටක් ගාලා ඒ වැඩේ කරලා දෙනවා. පොඩ්ඩක්වත් ඔහොම ඉන්න කියලා එහෙම මේවා කරන්නේ නැහැ. ටක් ගාලා ඒ වැඩේට අපි ඒ තියෙන ටයිමින් වලට ටක් ගාලා යන්න පුළුවන් විදිහට ඒ වැඩ ටික කරලා දෙනවා. එහෙම රස්තියාදවීමක් කොතනකවත් එහෙම වෙන්නේ නැහැ. ඒ වගේ මේ අර ඒගොල්ලෝ ඒ කාර්යය ගැනම හොඳට බලලා වැඩ කරනවා ඒගොල්ලෝ. ඒකින්ද මම ඔක්කොටම ස්තුති කරනවා. මට කියන්නේ අනිත් අයට ඔක්කොටම උදව් කරන ඒ කාර්ය මණ්ඩලයට විශේෂම ස්තුති කරනවා. දුමින්ද සර්ටත් විශේෂම ස්තුති කරනවා. ඒ වගේ පඩිය කොච්චරක් වැඩිද කියලා අහන්න පුළුවන්ද අපිට? අවුලක් නැහැ. කොහොමත් දෙගුණයක් 10 ගුණයක් 5-6 ගුණයක් වැඩි. 5-6 ගුණයක් වැඩි. තේනවනේ? දැන් පඩිය අහන්න එක හරිය නැතිද මම එහෙම ඇහුවේ. රුමේනියා ඒ වගේම ග්‍රීසිය වගේ රුසියාව වගේ යුරෝපීය රටවල් වලට ඔන්න දැන් වේකන්සිස් තියෙනවා කියලා අපිට අර දුමින්ද මහත්තයා කිව්වා කතා කරලා. ඉතින් ඉක්මනින්ම ඔබේ වීසා ලබා ගැනීමේ අවස්ථාව ඔබට තියෙනවා. අයිබෝවන්. අපේ රටෙන් වෙනත් රටකට ගිහිල්ලා තමන්වත් දියුණු කරගෙන තමන්ගේ පවුලේ අයවත් දියුණු කරගෙන රටටත් ඩොලර් අරන්ගෙන විදේශ ශ්‍රමිකයන් ගැන අපි කතා කරද්දී ඊටම ආඩම්බරෙන් තමයි ඔවුන් ගැන අපි කතා බහ කරන්නේ. මොකද මේක ලේසි පහසු වැඩක් නෙවෙයි. මේක ඉතාමත්ම අභියෝගාත්මක රැකියාවක්. ඒ වගේම ජීවිතේ එක්තරා අභියෝගාත්මක සම්දිස්ථානයක් බවට පත් වෙනවා. තමන්ගේ අඳුරන මිනිස්සුන්ගෙන් ඈතට ගිහිල්ලා විදේශීය තමන් නොදන්න රටක හැබැයි තමන් බොහොම කැමැත්තෙන් තමන් කරන වෘත්තියට කැප වෙලා තමන්ගේ රටේ ගෞරව නාමයක් දිනා ගනිමින් තමන්ව දියුණු කරගන්න මිනිස්සු අපිට ඕනතරම් අපේ රටේදී හමු වෙලා තිබෙනවා. අපේ රටේ මිනිස්සු ඕනතරම් මේ වෙනකොටත් විදේශ රටවල සේවය කරනවා. හැබැයි මේ අවස්ථාව උදා කරගන්නවා කියන එක එච්චර ලේසි පහසු වැඩකුත් නෙවෙයි. මේකට විශාල කැපකිරීම් ඔබට කරන්න සිදු වෙනවා. එහෙම කැපකිරීම් කරලා යුරෝපීය රටක වීසා අවස්ථාවක් හිමි කරගන්නවා කියන්නේ රැකියා වීසා අවස්ථාවක් හිමි කරගන්නවා කියන්නේ ඒක තවත් සුබදායි ආරංචියක්. ඒ සුබදායි ආරංචිය අරගෙන තමයි ඔන්න අපි ආවේ. ඔහු යුරෝපීය රාජ්‍යයක් වන ග්‍රීසියේ රැකියා වීසා ලබාගෙන බෑද්දුම් ශිල්පියෙකු ලෙස දැන් ඔන්න ග්‍රීසියට යන්න බලාගෙන තමයි ඉන්නේ. ඉතින් අපි හිතුවා ඔහුත් එක්ක කතා කරන්න. මොකද මේ බෑද්දුම් ශිල්පේ නැත්තම් අපි කියනවා වෙල්ඩර් කෙනෙක් කියලා. මේ වෙල්ඩර් ශිල්පීන්ටත් අවස්ථා තියෙනවද? රැකියා අවස්ථා තියෙනවද? යුරෝපීය රැකියා වීසා ලබා ගන්න පුළුවන් අවස්ථා තියෙනවද? ඔන්න දැන් එහෙම ප්‍රශ්න කරන ඔබට උත්තරයක් දෙන්න තමයි ඔහු ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මුලින්ම ඔහුට අපි සුබ පැතුම් එක් කරන ගමම්ම බොහොම සාදරයෙන් ගෞරවයෙන් ඔබ පිළිගන්නේ. මොරටුව ප්‍රදේශින් තමයි ඔහු පැමිණලා තිබෙන්නේ. පියල් චාමින්ද මහත්මයා. ආයිබෝන් පියල් මහත්මයා. මුලින්ම කියන්න ඕන දැන් මේ මොකද හිතෙන්නේ? දැන් බොහොම සුළු දින ගණනකින් ඔබ අලුත්ම රටකට යුරෝපීය රටකට යන්න සහ ඓතිහාසික වශයෙන් ගත්තත් අපි ග්‍රීසිය කියලා කිව්වම එක්තරා අපිට කාලවකවානුවක් සිහිපත් වෙනවා. අනිත් අතට
බලන දේවල් ගොඩක් තියෙන වෙනම සංස්කෘතියක් තියෙන රටක්. මොකද හිතෙන්නේ මේ දැන් මේ තව දින ගණනකින් යන්න තියෙන ගමන ගැන? තරමදී මට හිතෙන්නේ ඉතින් මේක ලොකු වාසනාවක් මේ අවස්ථාව ලැබීම. මේක ඉතින් උරුම කරගන්නත් ගොඩක් උත්සාහ කරන්න ඕනේ. ගොඩක් උත්සාහ කළා තමයි මේක ලබා ගන්න පුළුවන් වෙන්නේ කැපකිරීම කරලා. ඒ වගේ වාසනාව තියෙන්නත් ඕනේ. ඉතින් අංගාරා ආයතනය කිව්වම අංගාරා විදේශ රැකියා ආයතනය කියලා කිව්වම සාමාන්‍ය විදේශ රැකියා කියපු ගමන් අපිට මතක් වෙන බ්‍රෑන්ඩ් එකක් තමයි අංගාරා කියලා කියන්නේ. ඉතින් අංගාරා ආයතනය හරහා මේ ලබාගත් අවස්ථාව ඇත්තම එක පැත්තකින් ආයතනයක් විදියට අංගාරා ආයතනයටත් ඊටම සතුටට කාරණයක්. ඉතින් ඒ අයත් ඔබට සුබ පැතුම් එක් කරන්න මේ වෙලාව කරගන්නවා. ඉතින් මම හිතනවා මේ තරම් විදේශ රැකියා ආයතන තියෙනවා දැන් ලංකාවේ. හොත් අපිට ගොඩාක් අපි දකිනවා ඇඩ්වර්ටයිස්මන්ට්ස්. ඇයි අංගාරා ආයතනය ඔබ තෝරගන්නේ? අංගාරා ආයතනය ගොඩක් වෙලාවට කස්ටමර්ස්ලාට සලකනවා හොඳයි කියලා මම හිතනවා. ඒ කියන්නේ අපි තැනකට ගියාම හුඟක් වෙලාවට අර ඒක හුඟක් අයට එක පුද්ගලෙක් ඔය පස්සෙන් ඉන්න අවස්ථා අඩුයි. ඉතින් ඒගොල්ලෝ අර විදිහට කරන්න මේ විදිහට කරන්න කිව්වහම සමහර මිනිස්සු ඒ විදිහට කරනවා, සමහර මිනිස්සු අතර දාලා යනවා. ඉතින් මේ අංගාරා ආයතනය සාමාන්‍යයෙන් අපි එතනට ගිහිල්ලා ඒ මහත්තුරුත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරනකොට ඒගොල්ලෝ අපි අතාරින්නේ නැහැ. ඒගොල්ලෝ හුඟක් වෙලාවට අපේ පස්සෙන් ඉඳගෙන අපිට යා යුතු මාර්ගය ගැන හොඳ කියන්නේ අත්දැකීමක් එක්කම පැහැදිලි කිරීමක් එක්කම උදව් කරනවා. මේ මාර්ගේ යන්න මෙහෙම ගිහලා මෙහෙම කරන්න පුළුවන් කියලා. ඒ පස්සේ අපිත් අතාරින්න නැතුව දිගටම ගියාම ඇත්තටම ඉතින් ජයග්‍රහණය කරා යන්න පුළුවන්. දැන් පියල් මහත්මයා හොඳ කතාවක් කළා. දැන් එක පැත්තකින් දැන් ඔබ කල්පනා කරන ශේෂ්ත්‍ර ගත්තොත් දැන් මේ ඉදිකිරීම ශේෂ්ත්‍රය ගත්තොත් එහෙම විවිධ රැකියා අවස්ථා තියෙනවා. හැබැයි ගොඩාක් අපිට මේක ගැන නොදන්නා කම නිසා බොහෝ පිරිස් දන්නේ අනේ අපිටත් පුළුවන් ද මේ අවස්ථාව ලබා ගන්න. ඔබ කිව්වා අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා. මේ වීසා ලබා ගැනීමේ process එක හරීම ටිකක් සංකීර්ණ වැඩක්. ඔබට මම හිතන්නේ ඉන්දියාවටත් යනවා අපි ගැනත් අත්දැකීම කතා කරමු. ඉතින් මම හිතනවා මේක ගැන ටිකක් බයක් තියෙනවා. අපේ විශේෂයෙන්ම මේ ඉදිකිරීම ශාස්ත්‍රයේ වැඩ කරන දැන් ඔබ වගේ අපිට වැද්දුම් ශිල්පීන් ගත්තොත් එහෙම අනේ අපිට පුළුවන් ද මේ යුරෝපෙට යන්න කියලා වගේ හිතන පිරිසක් තාම ග්‍රාමීයව ඉන්න අය ඉන්නවා. ඒ අයට ඔබට මොකද්ද කියන්න තියෙන්නේ? කොහොමද ඔබ මේ පළපුරුද්ද අරගත්තේ? දැන් ඔන්න බලන් ඉන්නවා ඉදිකිරීම ශාස්ත්‍රයේ වැඩ කරන පිරිසක් අපිටත් පුළුවන් ද මේක අවස්ථාව ගන්න. කොහොමද මෙතෙන්ට යන්නේ? කොහොමද ඔබේ පළපුරුද්ද ඔබ හදාගත්තේ කියන එක කියන්න අපිට. ඒගොල්ලන්ට මට කියන්න තියෙන්නේ ප්‍රධානම දේ අපි මැද පෙරදිග රටකට යනකොට අපිට තියෙන ඒ කියන්නේ කාලවකවානුව බොහොම කෙටි කාලවකවානුවක් අතරත් අපිට මැද පෙරදිග රටකට යන්න පුළුවන්. මාස 3ක් 4ක් ඇතුළත යන්න පුළුවන්. නමුත් යුරෝපීය රටකට යනකොට පොඩි කියන්නේ මාස 6ක් වගේ කාලයකට ඒක දිග්ගැස් වෙනවා. ඒ වගේ වැඩ කොටසක් තියෙනවා කරන්නේ. ඒකට බය නැතුව ඉදිරියපත් වෙන්න ඕනේ. තමන්ගේ ඒ ඉදිරිපත් වීම තමයි අතාරින්න නැතුව මම මේක කරනවා කියන අදිෂ්ඨාන ඉදිරිපත් වුණොත් කරගන්න පුළුවන්. මොකද අංගාර වගේ ආයතනයකින් එහෙම ඉදිරිපත් වෙන අයට අත දෙනවා. ඒ පියල් ඉපදුනේ මොරටුවේනේ. දැන් මොරටුවේ ඉපදිලා ඇයි මේ වැද්දුම් ශිල්පය තෝරගන්නේ ඔබේ රැකියාව විදියට? මගේ මම ඉංජිනේර අංශෙම කරනවා. මම හැම දෙයක්ම මම අර ඩිෆෙන්ඩන්ට් වර්ක්ස් කියන අංශෙන් මම හැම දෙයක්ම කරනවා. නමුත් අර ස්කිල් වර්ක් එකක් හැටියට මම ටිග් වෙල්ඩර් එතකොට මිග් වෙල්ඩර් 3G 4G වෙල්ඩර් කියලා වෙල්ඩින් වල තියෙන එක ඒ වගේ මම අර ඒ අංශෙන් මම ගිහිල්ලා තියෙනවා. ඉතින් මම අර බැලුවේ දැන් යුරෝප් වගේ රටකට යනකොට අපි ස්කිල් ජොබ් එකකට මේ අපි ඇප්ලයි කරන්න ඕනේ. එතකොට අපිට ඒක පඩියකට හරියට යන්න පුළුවන්. ඒ වගේ හිතලි වල තමයි මම ඒ අංශෙන් මේ ඉන්ටර්විව් එකට ඉදිරිපත් වුණේ. දැන් ඔබ මේ මීට කලින් දැන් ඔබ කොච්චර කාලයක්ද මේ ශිල්පේ? අවුරුදු 20ක් විතර. අවුරුදු 20ක් විතර ඔබට පළපුරුද්දක් තියෙනවා. දැන් ඒකට බලන කෙනෙක්ට හිතන්න පුළුවන් ආනේ අපිටත් අවුරුදු 20ක පළපුරුද්දක් තියෙන්න ඕන දන්නේ නැහැ කියලා. ඇත්තටම අවුරුදු 5කට වැඩි සාමාන්‍ය 5ක් වගේ කාලයක් තියෙනවා නම් ඒත් පුළුවන්. ඔව් සාමාන්‍යයෙන් මම අවුරුදු 20ක පළපුරුද්ද මට තිබ්බත් මගේ සර්විස් ලෙටර් මම දීලා තියෙන අවුරුදු 5ක. අවුරුදු 5 සර්විස් ලෙටර් දීලා තමයි අපි ඒක ඇප්ලයි කරන්න පටන් ගත්තේ. දැන් ගොඩක් කට්ටිය මේ දන්නේ එකක් නෙමේ මැද පෙරදිග රටවල් වල අපිට රැකියා අවස්ථා තියෙනවා කියලා කියන එක. දැන් ඔබ න මැද පෙරදිග වැඩ කරලා ලංකාවට ඇවිල්ලා ඉන්නකොට මේ ග්‍රීසිය වගේ රටක් එක සැරේට කෙනෙක්ගේ ඔළුවට එන්නේ කොහොමද කියලා අපිටත් හිතා ගන්න බෑ. මේක අංගාර ආයතන යෝජනාවක්ද නැත්නම් ඔබේ යෝජනාවක්ද? කොහොමද මේ රට තෝරගන්නේ? මම මොකක් උත්සාහ කරා මේ යුරෝපීය රටකට යන්න ඕනේ කියලා. නමුත් හුඟක් රටවලට මම යුරෝප් වුණාට සමහර රටවල් මම කැමැත්තක් තිබුණේ නැහැ. අර හුඟක් රටවල් ග්‍රීසිය කියන රට මේ අර මේ සාමකාමී රටක් කියන එක මම දන්නවා වැඩිය. දැන් සමාජයේ මේ අනිත් රටවල් වගේ තරම් මේ දරුණු ගති නැති හොඳ රටක් කියන එක මම අහලා තියෙනවා ග්‍රීසිය. මම
අංගාරත් එක්ක කතා කරනකොට අංගාරගේ මට කිව්වා ග්‍රීස් එකේ වේකන්සි තියෙනවායි කියලා. ඊට පස්සේ මම කියනවා එහෙනම් බලමු තියෙන එක මොකක්ද කියලා අපි ඇප්ලයි කරමු කියලා තමයි මේ ලසන්ත සර්ත් එක්ක කතා කරලා ඉවරලා වැඩ ටික පටන් ගත්තේ. දැන් මේ ග්‍රීසියේ යම් කිසි සමාගමක් හෝ ආයතනයක් සමග වෙන්න ඇතිනේ ඔබ සම්බන්ධ වෙනවා ඇත්තේ. දැන් මේ අවස්ථාව ඔබේ නැත්තම් මේ ආයතනයත් එක්ක සම්මුඛ පරීක්ෂණ අවස්ථාව මේක කොහොමද මේක එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා පැහැදිලි කරන්න කොහොමද මේ සම්මුඛ පරීක්ෂණයට ඔබ යොමු වෙන්නේ? මේක වෙන්නේ මේ ෆොරින් අපේ එම්ප්ලොයර් ඉන්නවනේ. එම්ප්ලොයර්ත් එක්ක ඔන්ලයින් තමයි. يعني හේ ඉන්න ඒජන්ටුයි මෙහෙ අපේ ඉන්න ඒජන්ටුයි මමයි අපි 4 දෙනා එකතු වෙලා තමයි අපේ මේ නැත්නම් අපි කට්ටියක් ඉන්නවා නම් ඒ කට්ටියයි අර 4 දෙනායි ඔක්කොම එකතු වෙලා තමයි එකට ගන්න ඉන්ටර්විව් එක. ඒ ගන්නකොට පොරින් මේ අපේ ඉන්න මේ එම්ප්ලොයර් අපිත් එක්ක ඩිරෙක්ට් සම්බන්ධ වෙනවා. සම්බන්ධලා එයා කතා කරනවා අපිත් එක්ක. කතා කරලා අහනවා විස්තර අහලා කරලා එයා අපි ගැන අපිටත් එයාගේ පේනවා එයා වැඩ කරන කම්පැනි පාව පෙන්නනවා. ඒ පෙන්නලා ඉතින් ඒ හඳුනා ගැනීමක් මත තමයි ඉතුරු වැඩ ටික වෙන්නේ. දැන් මේකේ වීසා ලබා ගැනීමට ඒක ලංකාව හරහා කරන්න බෑ. දැන් මේ සඳහා ඉන්දියාවට යන්න සිද්ධ වෙනවා. කොහොමද ඒ අත්දැකීම ඔබ කොහොමද අංගාර ආයතන ඔබට ඒකට සපෝට් කළේ? ඒකෙන් දැන් මෙහෙමයි දැන් VSF වීසා කියලා තියෙනවා. ඕක ලංකාවෙත් තියෙනවා. ලංකාවේ මේක ඇප්ලයි කරපුවාම මාසෙකමාරක් විතර එතනටම යනවා. ඒගොල්ලෝ ඒ ඇප්ලයි කරන ඩොකියුමන්ට්ස් අරගෙන ඊට යවන්න. ඉතින් මෙහෙන් යවලා කරන්නත් පුළුවන්. මෙහෙන් ඇප්ලයි කරලා යවලා කරන්නත් පුළුවන්. අපිට අපොයින්ට්මන්ට් එක අරගෙන ඒ VSF එකෙන් අපොයින්ට්මන්ට් අරගෙන හේ ගිහිල්ලා හෙට ඩොකියුමන්ට් බාර දෙන්නත් පුළුවන්. ඒ මොනා කරන්නත් මෙහෙන් අපිට මේ අර ඔෆර් ලෙටර් එක එන්න ඕනේ. يعني ග්‍රීසියෙන් අපිට එන්න ඕනේ කොන්ට්‍රැක්ට් ලෙටර් එක එන්න ඕනේ. ඒක ඒ ඩොකියුමන්ට්ස් ටික හරි ගියාට පස්සේ තමයි අපි ගිවිසුම් සැල අත්සන් කළාට පස්සේ තමයි යන්න ඕනේ. වීසා මේ ප්‍රොසෙස් එකට ඔයගොල්ලෝ යන්නේ. ඔව්. ඒ ගිහිල්ලා ඒ බාර දෙන්න ඕනේ. ඒ බාර දීලා ඉතින් ඒ වැඩ කටයුතු වලට මේ ඉතින් ඇත්තටම අපි කැප වෙන්න ඕන අපි කොච්චර දවසක් ඉන්දියාවේ ඔබට ඉන්න උනාද ඒකට? මාසෙකට කිට් වෙන්න යනවා. ඒ කියන්නේ අපි මෙහෙන් මේ ඔක්කොම කරලා මෙහෙ මාසෙකමාරක් ඒ වෙනුවෙන් කැප කරලා ගියොත් අපිට සුමාන 2කින් වගේ එන්න පුළුවන්. හැබැයි මෙහෙ කාලේ වැඩිපුර යනවා. දැන් එහෙ හරියටම සුමාන 3ක් මාසයක් අතර කාලයකදී බාර දීලා සීලුම් වැටි කරගෙන එන්න පුළුවන්. එතන ඉන්ටර්විව් එකයි අතන ඉන්ටර්විව් එකක් නෑ. අතන තියෙන ඩොකියුමන්ට්ස් බාර දෙන්න VSF එකට. ඊට පස්සේ මේ අපොයින්ට්මන්ට් එකක් හම්බ වෙනවා අපිට තානාපති කාර්යාලයට. ඒකේ තමයි ඉන්ටර්විව් එක තියෙන්නේ. ඒ ඉන්ටර්විව් ගියාට පස්සේ ඉන්ටර්විව් එකෙන් පස්සේ දවස් 10ක කාලයක් යනවා වීසා එක වැඩිලා පොත අපිට එන්න. ඒ කාලේ අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. ප්‍රතිරති මේක හරිම අපහසු කාර්යභාරයක්. මේක අපිට කරන්න පුළුවන්ද? අපි කොහොමද මේ ඉන්දියාවේ වගේ රටක තනියම ගිහිල්ලා තානාපති කාර්යාවලට ගිහිල්ලා වැඩ කරගන්නේ? එතකොට එහෙම කෙනෙක්ට ඔබට දෙන්න තියෙන උත්තරේ මොකද? ඔබටත් එහෙම අත්දැකීමක් තිබුණේ නැහනේ. අංගාර ආයතනයෙන් කොච්චර ඔබට කොහොමද ඒ සහයෝගය ලබා දෙන්නේ? ඒ රටකට ගිහිල්ලා තානාපති කාර්යාලයක් එක්ක වැඩ කරනකොට මෙහෙම දැන් මම ඇත්තට මම නම් තනියම ගියේ. මම තනියම ගිහලා මට මුණ දෙන්න උනේ. ඒක උනේ මෙහෙමයි. දැන් කලින් අපිට අවස්ථාවක් තිබුණා කට්ටියක් එක්ක යන්න. ඒ අවස්ථාව මට මග ඇරුණා. ඒ මග ඇරුණාට පස්සේ ඊට පස්සේ මම තනියෙන් මගේ වැඩ ටික කළා. මම තනියෙන් තමයි. මං වෙනුවෙන් ඒජන්ට් කෙනෙක් එවන්න බෑනේ. මං කිව්වා මම තනියෙන් යන්නම් කියලා. මං තනියෙන් ගිහිල්ලා ඉතින් මම ඒවට තනියම මුණ දුන්නා ගිහිල්ලා. දැන් ඔහුට මං හිතනවා ඒකේ සබාදහමෙන් අනිත් පැත්තට ඒ ධනාත්මක ප්‍රතිඵලය ආවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය හිමිව ඔන්න දැන් වීසා එකත් ඇප්‍රූව් වුණා. ඒ දවස මතකයිද? කොහොමද දැනෙච්ච දේ? කොහොමද ඒක ඔබ බිරිඳට එහෙම කියන්නේ? හරියටම කිව්වොත් එහෙම ඕක මගේ අතර හම්බුනේ හරියටම මගේ උපන්දිනේට. මගේ බර්ත්ඩේ එකට තමයි හරියටම හම්බුනේ. එදා දවසේ මට එන්න තිබ්බ හරියට මගේ දවස් 10 සම්පූර්ණනේ හරියටම එදා. දැන් ඔබ මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියක් තිබෙනවා. මේක ඊළඟටද සිදු වෙන්නේ? වීසා ලබා ගත්තට පස්සේද කොහොමද? ඊට පස්සේ තමයි ඒ කියන්නේ වීසා එක අරගෙන අපි එන්න ඕනේ බියුරෝ එක ගහන්න. ඊට පස්සේ තමයි බියුරෝ එක ගහන්නේ. ඒක බියුරෝ එක ගහුවට පස්සේ දැන් අතර ගන්න තියෙන මමත් මේ ලොකු සල්ලියක් අත දෙයාගෙන නෙමෙයි ඉතින් මේකට මෙවෙන්නේ. මට අංගාර ආයතනයෙන් මට ඒ මේ බැංක් ලෝන් එකට යන්න ඕන කරන ඩොකියුමන්ට්ස් තේරම හදලා දුන්නා. හදලා දීලා වෙල්ෆෙයාර් එක ඊට පස්සේ මම වෙල්ෆෙයාර් එකට ගිහිල්ලා ඒකත් අනුමැති කරගෙන එතනොත් හම්බ වෙනවා සර්ටිෆිකේට් එකක් වෙල්ෆෙයාර් එකෙන්. ඒවත් අරන් ඇවිල්ලා මගේ ලෝන් එකේ වැඩ ටිකක් දැන් ඉවරයි. ග්‍රීසියේ රැකියා ඇණවුම යටතේ මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අංගාර ආයතනය හරහා මේ අනුමැතිය ලැබෙන්නේ. ඉතින් මේක දැන් අපි හිතමු ගොඩාක් අපි දන්නවා සමහර අය
රැවටෙනවා ආයතනවලට ගිහිලා මුදල් වියදම් කරලා අන්තිමට රැකියාවකුත් නැහැ තමන් වියදම් කරපු මුදලුත් නැහැ. ඇත්තටම එහෙම ආයතනයක් එක්ක අපි විශ්වාස කරන්න පුළුවන් ආයතනයක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන ඔබට මොකද ඔබ දැන් මීට කලිනුත් රටවල ගිහිල්ලා වැඩ කරපු කෙනෙක් විදිහට අංගාරායතනයේ තියෙන විශේෂත්වය ඔබ කොහොමද දැක්කේ මේ කාර්යවලිය ඇතුලේ ඔබට දීප සහයෝගය? මෙහෙමයි සාමාන්‍යයෙන් මිනිස්සුෙකුට දැන් එකපාරම මිනිස්සෙක් ගැන විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ තැනකට ආවට පස්සේ. එයා බාර දුන්නාන් පස්සේ එයාට එකපාරටම විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. නමුත් එයා ගනුදෙනු කරනකොට ඒගොල්ලොත් එක්ක මේ සාකච්ඡා කරනකොට ඇත්තට මේගොල්ලෝ විශ්වාස කරන්න පුළුවන් කියලා හිතනවා. මොකද මේගොල්ලෝ එහෙම වංචාවක් මේකක් කරන මේකක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ උවමනාව තියෙන හැමතිස්සෙම අපි යවන්න. අපිට මේ දෙයක් කරලා දෙන්න ඒගොල්ලන්ගේ උවමනාව තියෙනවා. ඉතින් ඒ උවමනාව පස්සේ මේ අපිට යන්න පුළුවන්. දැන් හුඟක් තැන්වල එහෙම උවමනාව නෙමෙයි. හුඟක් තැන්වල ඒගොල්ලන් කියන්නේ ඇවිල්ලා තල්ලි බදින්න ඊට පස්සේ අපි බලන් ඉන්න ඕනේ ඊටු ටික දෙනකන් එහෙම නෑ මේගොල්ලන්ගේ අපි ගන්න ඊට පස්සේ බැලීමක් තියෙනවා. දැන් අර කතාව ඇතුළෙම සඳහන් කළා මේ ණය යෝජනා ක්‍රම පිළිබඳව දැන් ඔය පෙරවිගමනික ණය යෝජනා ක්‍රම යටතේ එන පෞද්ගලික බැංකු වලින් ලබා දෙන ණය පිළිබඳව සමහරට අපි දන්නේ නැහැ එහෙම අවස්ථා තියෙනවද කියලා. විශේෂයෙන්ම දැන් ගුවන් ටිකට් පතට ඒ වගේම දැන් මේ ආයතනයට දෙන්න ඒජන්සි ආයතනයට දෙන්න ඕන මුදල් ආදී කොටකට යම්කිසි අපිට වියදම් ප්‍රමාණයක් තියෙනවා මේකට. දැන් එහෙම ණය යෝජනා ක්‍රම වලට කොහොමද ඒ අදාළ ඔබේ ડોකියුමන්ට්ස් හදාගන්න ඒකට කොහොමද ප්‍රොසෙස් එක හැදුනේ මේ අංගාරායතනයත් එක්ක? ඒකට අපිට මෙහෙමයි අපි බැංකුත් එක්ක මම වේලක්ෂණම ගිහලා කතා කරා. මේ කොහොම කතා කරත් වීසා එක වැදිලා මෙහෙ ඇවිල්ලා බියුරෝ එක වදින්න ඕනේ ඒ ප්‍රොසෙස් එකට යන්න. ඒ දෙක සම්පූර්ණම් තමයි ඊටු ටිකට කතා කරන්න පුළුවන්. ඒ ටික සම්පූර්ණම් අපිට මේ ඒජන්සිය හරහා අපේ ડોකියුමන්ට් ටික සේරම හදා ගන්න පුළුවන්. ඒගොල්ලෝ සියලුම දේවල් හදලා දෙනවා. අපිට ඊට පස්සේ අපේ පුද්ගලික ડોකියුමන්ට්ස් ටික අපි ඒවට ඇතුල් කරන්න ඕනේ. එහෙම කරපුවම සුමානයක් ඇතුළත ගන්න පුළුවන්. මේ ණය මුදල. හරි දැන් කියන්නකෝ ඔබේ පවුලේ විස්තර ටිකක් අහන්නත් බැරි වුණා. ඔබේ දරුවන් බිරිඳ ගැන විස්තර ටිකක් කියන්න. මට පුතයි දුවලා දෙන්නයි ඉන්නේ. දුවලා දෙන්නම් දැන් කසාද බැඳලා අයින් වෙලා ඉන්නේ. පුතා ඉන්න පුතත් දැන් මේ දුබයි වල ඉන්න තේවේ කරන්නේ. දැන් අවුරුදු 3ක් විතර වෙනවා. දැන් අවුරුද්දක් විතර වෙනවා ගිහිල්ලා. ඉතින් මේ කරදරයක් නැහැ. එයාත් මෙන් යනකොට අර ෆ්‍රිජ් එයාර් කන්ඩිෂන් වගේ මේවා කරලා ඒ සම්බන්ධව තමයි ගිහිල්ලා ඉන්නේ. එයාටත් වයස තෙන හින්දා ඒ තව ටික කාලයක් ඉඳලා මමත් ඉතින් දැන් මේ ගමන ගිහිල්ලා මමත් උත්සාහ කරන අවුරුදු 5ක් විතර ඉන්න. එහෙම ඉතින් ඇවිල්ලා මොන හරි මෙහෙ ව්‍යාපාරයක් එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගෙදර වෙන මේකක් නැහැ. ඉතින් වයිෆ් ඉන්නවා, අම්මලා ඉන්නවා. දැන් අපේ බොහෝ දෙනෙක් විවාහ වෙලා දරුවන් හැදලා ටිකක් වයස මුහුකුරා ගියාම අර සැඳෑ කාලය ගෙවා ගන්න අනේ ඔය කොහෙට හරි වෙලා ඉතින් මේ බලාගත්තත් බලාගෙන ඉන්නවා නම් හොඳයි කියලා හිතන කාලෙක දැන් පියල් මහත්මයා ඒ ඔක්කොම වගකීමුත් ඉෂ්ට සිද්ධ කරලා දරුවන්ටත් රැකියාවන් විවාහ ඔක්කොමත් කරලා තාමත් හිතන්නේ නෑ මම තාම ජව සම්පන්නව වැඩ කරලා රටටත් ආදායමක් උපයලා දීලා තව ව්‍යාපාරිකුත් රට ඇතුලේ පටන් අරගෙන බලන්න කොච්චර ධෛර්යවන්ත කෙනෙක්ද. මම හිතනවා මේ වගේ ජීවිත කතා වලින් අපිට ගන්න ආදර්ශ ගොඩක් තියෙනවා. සහ මම හිතනවා අංගාරායතනය ගැන කතා කරද්දී ඔබට විශ්වසනීයව දෙයක් ගොඩනගා ගන්න අවශ්‍ය නම් ඔබට හිතනවා නම් අනේ මම දන්නේ නැහැ මේ කිසිම දෙයක් කරන්නේ කොහොමද කියලා. මමත් මේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ මෙහෙම පළපුරුදු තියෙන කෙනෙක්. ඔබට එහෙම අවස්ථාවන් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබට ඒ විශ්වසනීය සන්නාමය අංගාරා විදේශ රැකියා ආයතනය ලබා දීලා තියෙනවා. ඔබට අවසන් වශයෙන් ඔවුන්ට ස්තුති කරන්න එහෙම නැත්නම් ආයතනයේ විශේෂ කෙනෙක් ඉන්නවනම් මතක් කරන්න අවස්ථාවක් තියෙනවා. ඇත්තටම මේ අවස්ථාවේ මේ විශේෂම කෙනෙක් කියන්නේ මට ලසන්ත තමයි ඉතින් මතක් කරන්න තියෙන්නේ. ඒ වගේම කාර්ය මණ්ඩලයේ මේ හුඟක් උදව් කරනවා. ඒ හැමෝම එක්කෙනා වගේම ඒ කියන්නේ අපි ගියොත් වැඩකට රක් ගාලා ඒ වැඩේ කරලා දෙනවා. පොඩ්ඩක්වත් ඔහොම ඉන්න කියලා එහෙම මේවා කරන්නේ නැහැ. රක් ගාලා ඒ වැඩේට අපි ඒ තියෙන ටයිමින් වලට රක් ගාලා යන්න පුළුවන් විදිහට ඒ වැඩ ටික කරලා දෙනවා. එහෙම රස්තියාද වීමක් කොතනකවත් එහෙම වෙන්නේ නැහැ. ඒ වගේ මේ අර ඒගොල්ලෝ ඒ කාර්යය ගැනම හොඳට බලලා වැඩ කරනවා ඒගොල්ලෝ. දෙකින්ද මම ඔක්කොටම ස්තුති කරනවා මේ ගැන මටත් කියන අනිත් අයට ඔක්කොටම උදව් කරන කාර්ය මණ්ඩලයට විශේෂම ස්තුති කරනවා. දුමින්ද සර්ටත් විශේෂම ස්තුති කරනවා. දුමින්දට ගොඩක් මේ මම
ඉන්දියාවේ විද්‍යාව මට ගොඩක් කතා කර මගේ දුක සැප හැමදාම බැලුවා. අසංසත් එහෙමයි. ඉතින් ඒගොල්ලෝ එහෙම අපි එතනට ගියා ඒ වැඩේ කරයි කියලා අපි අතාරින්නේ නැහැ. වා කෑවද බිව්වද කියලා පවා කතා කරලා බලනවා. ඉතින් මම හිතන්නේ ඒ මනුස්සකම් තියෙන මිනිස්සුත් එක්ක තමයි අපි ගමනක් යන්න ඕනේ. බය නැහැනේ. ඕන කෙනෙකුට තේරෙනවා තමන්ගේ පවුලේ කෙනෙකුට කතා කරා වගේ තමයි මගේ දුකක් මට කතා කරලා කියන්න පුළුවන්. ඒ මිනිස්සුන්ට අහන්න පුළුවන්. එහෙම තැනක් වටිනවා කියලා තමයි මට මිනිස්සුන්ට කියන්න පුළුවන්. එහෙම තැනක් වටිනවා. මනුස්සකම් දන්න අයත් එක්ක වැඩ කරන්න හරිම පහසුයි. ඒක තමයි ඔහුගේ අවසාන නිගමනය. මේ දැන් ඔබ ලංකාවේ කියා කරලා තියෙනවනේ ඕන තරම්. ඒ වගේ පඩිය කොච්චරක් වැඩිද කියලා අහන්න පුළුවන්ද අපිට? අවුලක් නැහැ. කොහොමත් දෙගුණයක් 10 ගුණයක් 5-6 ගුණයක් වැඩි. 5-6 ගුණයක් වැඩි. එනවනේ. දැන් පඩියහනක හරිය නැතිඳ මම එහෙම ඇහුවේ. දැන් එහෙනම් ඉතින් අපිට ඔහුට සමු දෙන්න පුළුවන්. ස්තුතියි ඔබේ ඇත්ත අදහස් බෙදා ගන්න අපිත් එක්ක ආවට. මොකද ඒක මේ බලන් ඉන්න දහ සංඛ්‍යාත සිහින මවන විදේශ රැකියාවක් ලබා ගන්න විදේශ රටක ගිහලා වැඩ කර හොඳ රටක බොහෝ දෙනෙක් කැමතින් ඉන්නේ නේද? කරදරයක් නැතුව සාමකාමීව තමන්ගේ රැකියාව ඉතාම හොඳින් කරගන්න පුළුවන් විදිහේ තැනක වැඩ කරන්න තමයි හැමෝගෙම කැමැත්ත තියෙන්නේ. එහෙම ඔබ සිහින මවනවා නම් ඔන්න ඒ අයටත් කියන කතා ගොඩක් තියෙනවා. ඒ තමයි රුමේනියා, ඒ වගේම ග්‍රීසිය වගේ, රුසියාව වගේ යුරෝපීය රටවල් වලට ඔන්න දැන් වේකන්සිස් තියෙනවා කියලා අපිට අර දුමින්ද මහත්තයා කිව්වා කතා කරලා. ඉතින් ඉක්මනින්ම ඔබේ වීසා ලබා ගැනීමේ අවස්ථාව ඔබට තියෙනවා. ඔබට විශ්වාසයෙන් යන්න පුළුවන් අංගාරා ආයතනයට ගිහිල්ලා මේ විදිහටම ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විවිධ රැකියා අංශ සඳහා අයදුම් කරන්න හැකියාව තියෙනවා. ඉතින් රැකියා අංශ ටිකක් මම මතක් කරන්නම්. අර මෙතුමාගේ ක්ෂේත්‍රය වෙල්ඩර්ස් ක්ෂේත්‍රයේ ටිග් වෙල්ඩර්ස්, මිග් වෙල්ඩර්ස්, ඒ වගේම ස්ටික් වෙල්ඩර්ස් කියන අංශවලට මේ වෙනකොට අබැර්තු තියෙනවා කියලා අපිට ආරංචි. ඒ වගේම ස්ටීල් ස්ට්‍රක්චර් ෆිටර්ස්, ඒ වගේම සයිට් සුපර්වයිසර්ස්, ෆෝමන් when රැකියා ක්ෂේත්‍රය, ඒ වගේම lathe machine operators, forklift and crane operators, electrical installation technicians, ඒ වගේම industrial electricians, burner technicians වගේ රැකියා ක්ෂේත්‍ර සඳහා මේ වෙනකොට ඔන්න රැකියා අබැර්තු ලැබී තිබෙනවා කියලා අපිට ආරංචි. ඉතින් ග්‍රීසිය, රුසියාව, රුමේනියාව වගේ යුරෝපීය රටක අර කිව්වා වගේ 5-6 ගුණයකින් වැඩි පඩියකට ගිහිල්ලා වැඩ කරන්න ඔබත් කැමති නම් මොරටුවේ පැල් මහත්මයා වගේ ඔබටත් අවස්ථාවක් තිබෙනවා. ඔබ කොහේ හිටියත් අංගාර ආයතනයට කතා කරන්න. ඉතින් සිහින වලින් සාර්ථකත්වයට ප්‍රයාසර කරන්න ඔබත් එන්න අංගාර ආයතනයට. ආයිබෝන් පැල් මහත්මයා අපි ඔබට සමු දෙන්නේ ග්‍රීසියට යන්න කියලා. හැබැයි ඉක්මනින් අපිවත් ආපහු බලන්න එන්න. ඉතින් එනකොට අපිටත් ග්‍රීසියෙන් මොනවා හරි අරගෙන එන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ නේද? එහෙනම් පියල් මහත්මයා බොහොම ස්තුතියි අද වැඩසටහනට සම්බන්ධ වුණාට. ඉතින් අංගාරා ආයතනයට එන්න විශ්වාසයෙන් මේ වගේ ජීවිත සාර්ථක කරගන්න වයස මොකක් වුණත් අවශ්‍යතාවය උනන්දුව කැපවීම ඔබට තියෙනවා නම් ජීවිතේ දිනන්න ඔබට පුළුවන්.